ආයිබෝවන් සයන්ස් ප්ලස් YouTube channel එකට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද YouTube channel එක තුලින් මම ඔබට බලාපොරොත්තු වෙන ඉදිරිපත් කරන්නට 10 11 ශ්‍රේණිවල විද්‍යා විෂයට අදාළව ඉදිරිපත් වූ ප්‍රශ්න පත්‍ර වලින් උපුටාගත් ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව අද මම තෝරාගත්තේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් 2019 වර්ෂයේ පළවෙනි වාරයේ 10 ශ්‍රේණිය ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පත්‍රයකින් උපුටාගත් පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය ඇත්තටම අපි දන්නවා බොහෝ වෙලාවට පාරිසරික අර්බුදයක් එම නැත්නම් පාරිසරික ගැටලුවක් විමර්ශනයට ලක් කරමින් ජීව විද්‍යාව සමග මුසු කළ ප්‍රශ්නයක් තමයි අපට ලැබෙන්නේ. මේ ප්‍රශ්නේ ඊට සමානයි. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙවැනි විස්තරයක්. කොහොමද ප්‍රශ්නයකට මූලික විස්තරයක් දීලා තමයි ඊළඟට කොටස් වශයෙන් ප්‍රශ්නය දිගහැරගෙන යන්නේ. ඒ අනුව පළවෙනි විස්තරය මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. සූර්ය තාපය මගින් දිවා කාලයේදී පෘථිවි පෘෂ්ඨයේ රත් වේ. රාත්‍රී කාලයේදී එම තාපය අවකාශයට පිට වී යාම සිදුවේ. නමුත් වායුගෝලයේ පවතින විවිධ වායු වර්ග හා ජල වාෂ්ප මගින් අවකාශයට පිට වී යන තාපයෙන් කොටසක් උරා ගනී. මේ නිසා පෘථිවි වායුගෝලයේ උණුසුම පවතී. මේ සංසිද්ධිය ජීවීන්ට හිතකර පරිසරයක් ඇති කිරීමට උදව් වේ. හොඳින් සාන්තෙන් නැති කියලා හිතෙනවා. ඒ යටතේ රෝම අංක 1 ඒ කොටස මෙවැනි ප්‍රශ්නයක් තියෙන්නේ. ඡේදයේ විස්තර වන සංසිද්ධිය විද්‍යාත්මකව හඳුන්වන්නේ කෙසේද? ඡේදයේ විස්තර උනේ කුමන සංසිද්ධියක්ද කියලා අහනවා. පෘථිවි වායුගෝල උණුසුම්ව තබා ගැනීම කියන දේ තමයි විස්තර උනේ. පෘථිවි වායුගෝල උණුසුම්ව තබා ගැනීම නිසා පෘථිවියේ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් හිතකර පරිසරයේ තත්ත්වයක් ලබා දීලා තියෙනවා කියන එක මේ ඡේදයේ පුරා කියවෙනවා. පෘථිවි වායුගෝල උණුසුම්ව තබා ගැනීමේ සිද්ධියට කියනවා හරිතාගාර ආචරණය කියලා. බොහොම ප්‍රසිද්ධ වචනයක් හරිතාගාර ආචරණය. B. එම සංසිද්ධියට දායක වන ප්‍රධානතම වායුව සහ තවත් වායුවක් අනුපිළිවෙලින් සඳහන් කරන්න. හරිතාගාර ආචරණයට වායුන් ගණනාවක් සහභාගී වෙනවා. ඇත්තට මේක 10 ශ්‍රේණියට වඩා මේ ශ්‍රේණි 11 ශ්‍රේණියේ අවසාන පාඩමේ මේ පිළිබඳව බොහෝ දැනුම ලබා දීලා තියෙනවා. නමුත් පාරිසරික අර්බුදයක් විදිහට හරිතාගාර ආචරණය ගැන සාමාන්‍ය දැනුමක් අපි හැමෝටම තිබිය යුතුයි. ඒ අනුව ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් බව පේනවා. මෙම සංසිද්ධියට දායක වන ප්‍රධානතම වායුව හා තවත් වායුවක් අනුපිළිවෙලින් සඳහන් කරන ප්‍රධානතම වායුව අපිට ලියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ්. මීට අමතරව හරිතාගාර ආචරණයට බලපානවා මීතේන්, ජල වාෂ්ප, සල්ෆර් ඩයොක්සයිඩ්, CFC, NOx කියන්නේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් වර්ග. නයිට්‍රජන් වල ඔක්සයිඩ් කීපයක් තියෙන NOx කියලා පොදු නමින් අපි ලියනවා. මෙවැනි වායුන් කිහිපයක් ලියන්න පුළුවන්. මම පොඩි දෙයක් කියන්න කැමතියි. මේවායේ රසායනික සූත්‍ර ඔයාලට අමතකයි නම් රසායනික සූත්‍ර නොලියුවා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. අපිට මේවා වචනයෙන් ලියන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය සිංහල අකුරු භාවිතා කරලා සූත්‍රයක් නොවන විදියට වචනේ ලියන්න පුළුවන් රසායනික නාමය. එහෙම වුණාට මේවයි ලකුණු අඩු වෙන්නේ නැහැ. රසායනික සූත්‍ර ලියන්න කියලා තිබුණොත් විතරක් රසායනික සූත්‍ර ලිවීම ප්‍රමාණවත්. සමහර සූත්‍ර ලිවීමේදී අපිට සමහර විට සංයුජිත ඉලක්කම් මෙහෙම මගහැරෙන්න පුළුවන්. එවිට ලකුණු අහිමි වෙලා යන්න පුළුවන්. එහෙම අහිමි කරගන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේක සාමාන්‍ය වචනයෙන් ලියලා සීලම ලකුණු ලබා ගන්න. ඒ උපදේශය මම දුන්නේ. හරිතාගාර ආචරණයට බලපාන ප්‍රධානතම වායුව කාබන් ඩයොක්සයිඩ්. අනිකුත් වායුවක් විදිහට ජල වාෂ්ප ලියන්න පුළුවන්, සල්ෆර් ඩයොක්සයිඩ් ලියන්න පුළුවන්, NOx හෙවත් නයිට්‍රජන් ඔක්සයිඩ් ලියන්න පුළුවන්, CFC වායුව එවැනි පිළිතුරු සෑහෙනවා ඒකට. දෙවෙනි ප්‍රශ්නය 1915 සිට 2015 දක්වා වසර 100ක් තුළ සාමාන්‍ය වායුගෝල උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.8 සිට 15.6 දක්වා වෙනස් වී ඇත. එම විස්තරය ඉදිරිපත් කරලා ඒ යටතේ අහනවා රෝමාංක ඉංග්‍රීසි සිම්පල් A කොටස ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු වූ මානව ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කරන්න.
ෆොසිල් ඉන්ධන අධික ලෙස දහනය කිරීම නිසා කාබන් ඩයොක්සයිඩ් වායු ඉහළ යෑම ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපාන බව අපි සාකච්ඡා කළා. එහෙමනම් මෙහි පිළිතුරක් ලෙස එය ලියන්න පුළුවන්. අධික ලෙස ෆොසිල් ඉන්ධන දහනය කිරීම. මෙය මානව ක්‍රියාකාරකමක්. ඊළඟට මම කිව්වා මීතේන් වැනි වායුනුත් බලපානවා ගෝලීය උණුසුම ඉහළ යාමට. මීතේන් ඇත්තටම අපි වගුරු වායුව කියලා හඳුන්වන වායුවක්. මේක පිට වෙන්නේ වගුරු ආශ්‍රිතව සහ කුණු රැස් වූ ස්ථානවලින්. එම නිසා අපිට කියන්න පුළුවන් ඒකටත් හේතුවක් විදිහට කුණු කසල එක් රැස්වීම නැත්නම් අපි කුණු බැහැර කිරීම ක්‍රමවත්ව නොකිරීමේ ක්‍රියාවලිය නිසා වගුරු වායුවක් වන මීතේන් බැහැර වෙනවා විශාල වශයෙන්. මේ මීතේන් බලපානවා පෘථිවි ගෝලයේ උණුසුම් පෘථිවි වායු ගෝලයේ උණුසුම් වීමට. එමනම් අපි කරුණු දෙකක් විදිහට ගනිමු. ෆොසිල් ඉන්ධන අධික ලෙස භාවිතය කුණු කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු නොකිරීම. ඊළඟට B කොටස අහනවා ගෝලීය උණුසුම ඉහළ යාම නිසා උද්ගත වී ඇති පාරිසරික අර්බුද දෙකක්. ප්‍රධාන පාරිසරික අර්බුදය තමයි ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ද්‍රවාසන්නව පවතින අයිස් විශාල අයිස් කඳු මේවා දිය වෙන්න පටන් ගන්නවා. මේවා දිය වීම නිසා සාගර ජල මට්ටම ඉහළ යනවා. සාගර ජල මට්ටම ඉහළ ගියාම සිදු වෙනවා පහත් බිම් සහිත රටවල් ලෝක සිතියම් තුරන් වී යාමට පවා හේතු විය හැකියි. මෙන්න මේ හේතුව තමයි ගොඩක්ම බලපාන පාරිසරික අර්බුද ලෙස අපිට සලකන්න පුළුවන්. මොහොත ජල මට්ටම ඉහළ යෑම, එවිට පහත් බිම් සහිත රටවල් ජලයෙන් යට වී යාම, එමෙන්ම දේශගුණික අර්බුද පවා මේ නිසා හටගන්නවා. දේශගුණික කාලගුණික රටා වෙනස් වීමටත් ගෝලීය උණුසුම ඉහළ යෑම බලපෑම් කරනවා. C කොටස ගෝලීය උණුසුම තවදුරටත් වැඩි වීම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න. එමනම් අපිට ක්‍රියාමාර්ග ලෙස ගන්න පුළුවන්. ෆොසිල් ඉන්ධන දහනය බොහෝ බලපාන මේ ගෝලීය උණුසුම ඉහළ යාමට. ෆොසිල් ඉන්ධන දහනය කළාවේ බල ශක්තිය ලබා ගැනීම සිදු කරනවා. අපිට බල ශක්තිය ලබා ගන්න ස්වභාවික ශක්ති ප්‍රභව භාවිතා කරන්න පුළුවන්. සූර්ය ශක්තිය, සුළං ශක්තිය, උදම් ශක්තිය වැනි ස්වභාවික ශක්ති ප්‍රභව. මේව ශක්ති ප්‍රභව භාවිතා කළහොත් ෆොසිල් ඉන්ධන දහනයෙන් වායුගෝලයට නිදහස් වෙන කාබන් ඩයොක්සයිඩ් වැනි වායුන් මෙතරම් එක් රැස්වීමක් සිදුවන්නේ නැහැ. එහෙනම් අපිට ලියමු එක ක්‍රියාමාර්ගයක් විදියට ෆොසිල් ඉන්ධන දහනය අවම කරමින් ස්වභාවික බල ශක්ති ප්‍රභව වලින් අපගේ ශක්ති අවශ්‍යතා සපුරා ගැනීම. තවත් ක්‍රියාමාර්ගයක් විදියට ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කරන්න කුණු කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු කිරීම. කොම්පෝස්ට් වැනි නව නිෂ්පාදන සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් එම කුණු කසල වලින් තවත් ජීව වායු නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙවැනි හේතු වලින් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ගෝලීය උණුසුම තවදුරටත් වැඩි වීම අවම කර හැකියි. B කොටසේ මෙවැනි ප්‍රශ්නයක් අහනවා. ඒ කොටස දැන් අවසන්. ප්‍රශ්නයක A B C කියලා කොටස් තුනක් හෝ A B ලෙස කොටස් දෙකක්වත් අවම වශයෙන් තියෙනවා. දැන් ඒ කොටසෙන් අහපු ප්‍රධාන ඒ කොටස හරහා ප්‍රශ්න ටික අවසන් වුණා. B කොටස දැන් පටන් ගන්නවා. ස්වභාවික සම්පත් පරිභෝජනයේ වේගවත් වීම වර්තමානයේ නොවැළැක්විය හැකි තත්ත්වයකි. එහි රෝමාංක 1 ස්වභාවික සම්පත් පරිභෝජනයේ වේගවත් වීමට බලපාන ප්‍රධානතම හේතුව කුමක්ද? ප්‍රධානතම හේතුව ජනගහනය අධික ලෙස වැඩිවීම. ජනගහන වර්ධනය ලියන්න පුළුවන් ප්‍රධාන හේතුව ලෙස. ජනගහන වර්ධනය වෙනවා, ශක්තිය අවශ්‍යතා වැඩි වෙනවා, ස්වභාවික සම්පත් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. මෙවැනි වක්‍රාකාර බලපෑම්. ඒතකොට ප්‍රධාන බලපෑම තමයි අපි කියන්නේ ජනගහනය වර්ධනය වීම. දෙවෙනි කොටස අහනවා පහත සඳහන් නිෂ්පාදන සඳහා යොදා ගන්නා ස්වභාවික ද්‍රව්‍යයක් බැගින් සඳහන් කරන්න. පහත සඳහන් නිෂ්පාදන සඳහා මෙන්න නිෂ්පාදන පළවෙනි එක සිමෙන්ති. සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා ස්වභාවික ද්‍රව්‍යයක් ලියන්න ඕනේ. සිමෙන්ති නිෂ්පාදනය කරන්නේ ඇත්තටම මැටිත් හුණු ගල් හෙවත් කැල්සියම් කාබනේට්නුත් ප්‍රධාන වශයෙන් අරගෙන මේකට කැල්සියම් සල්ෆේට් නැත්නම් ජිප්සම් එකතු කරනවා සාවිවීමේ කාලය යම් තරමකට පමා කරන්න. එතකොට ওই තුනම ස්වභාවික ද්‍රව්‍ය. මැටි පසෙන් ලබා ගන්නවා, පොළවේ තියෙනවා ස්වභාවික දෙයක්. සීමේ හුණු ගල් එකත් ඒ වගේ ජිප්සම්. වැඩිපුරම ජිප්සම් තියෙන්නේ මුහුදු ජලයේ දිය වෙලා කැල්සියම් සල්ෆේට්. ඉතින් ඔයනි ස්වභාවික ද්‍රව්‍ය තුනෙන්
ස්වභාවික ද්‍රව්‍යයක් ලිව්වම ඇති එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. යකඩ නිෂ්පාදනය යොදා ගන්නා ස්වභාවික ද්‍රව්‍යයක්. දැන් මේ වෙලාවේ ධාරා උෂ්මකය අපිට මතකයට නැගෙන්න ඕනේ. එතකොට යකඩ නිෂ්පාදනය යොදා ගන්නා ස්වභාවික ද්‍රව්‍යයක් විදියට ප්‍රධානික හීමටයිට් නැත්නම් යපස් යොදා ගන්නවා. ඊට අමතරව කැල්සියම් කාබනේට් එතනත් යොදා ගන්නවා. කෝක් හෙවත් ගල් අඟුරු මේ ඔක්කොම ස්වභාවික දේවල්. ප්‍රධාන දේ අපි ලියමු හීමටයිට් හෙවත් යපස්. තුන්වෙනි එක රෙදි. රෙදි නිෂ්පාදනයේට ස්වභාවික දෙයක් වශයෙන් යොදා ගන්නවා ශාක කෙලි. ස්වභාවික දේවල්. හැබැයි නයිලෝන් වගේ කෘත්‍රිම රෙදිත් තියෙනවා නයිලෝන් යොදා ගන්න හදන. ඒක ලියන්න බෑ මෙතන. ස්වභාවික ද්‍රව්‍යයක් ශාක කෙලි. හන ශාකය වගේ දේවල් ඔයගොල්ලෝ අහලා ඇති. හන ශාකය, කෙසෙල් ශාකය වගේ ඒ ශාක කෙලි වලින් රෙදි නිෂ්පාදනය කරනවා ස්වභාවික ද්‍රව්‍යයක්. ඊළඟට තුන්වෙනි කොටස ස්වභාවික සම්පත්වල තිරසර භාවිතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සඳහන් කරන්න. තිරසර භාවිතය කියන එක ගොඩක් කතාවට ලක් වෙන මාතෘකාවක්. තිරසර භාවිතය කියන්නේ ස්වභාවික සම්පත් කියන්නේ සීමිත දෙයක්. අප විසින් මේ භාවිතා කරන ප්‍රයෝජනයට ගන්න අපගේ අවශ්‍යතාවයට යොදා ගන්න වෙනවා. ස්වභාවික සම්පත් අපගේ අවශ්‍යතාව සඳහා යොදා ගන්න අතරම ඊළඟ පරපුරටත් නැවත අපෙන් පසුව පැමිණෙන පරපුරටත් එය ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි අර පරිස්සමින් ප්‍රවේශම් සහගතව කළමනාකරණය කරමින් භාවිතා කිරීම තමයි ස්වභාවික සම්පත්වල තිරසර භාවිතය. අපගේ භාවිතයට ගන්න අතරතුර ඊළඟට පැමිණෙන පරම්පරාවලට ඊළඟ පරම්පරාවටත් ඒ ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි ප්‍රවේශමෙන් භාවිතා කිරීම ඒවා විනාශ නොකර ප්‍රවේශමෙන් භාවිතා කිරීම මෙන්න මේකට තමයි කියන්නේ ස්වභාවික සම්පත්වල තිරසර භාවිතය කියලා. දැන් එතකොට මම කතා කරන අදහස් කරපු පළවෙනි ප්‍රශ්නේ ජීව විද්‍යාවත් පාරිසරික අර්බුද කිහිපයකට කතා වුණ මෙම ප්‍රශ්නය මෙතකින් සමාප්ත වෙනවා. මේ ජීව විද්‍යා ප්‍රශ්න ඇත්තටම ඔබට සිද්ධාන්ත කරුණු පමණයි මේ ජීව විද්‍යා ප්‍රශ්නවලදී අහන්නේ නිර්මාණාත්මක ප්‍රශ්න හමු වෙන්නේ නැහැ. එම නිසා අපිට ජීව විද්‍යා පාඩම් කළ කිරීම තුළින් සියලුම ලකුණු කහ ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන අනිත් ප්‍රශ්නය තමයි අපිට මේ බොහෝ වෙලාවට ජීව විද්‍යා ප්‍රශ්නවල පිළිතුරු යම් තරමක් දිගයි. පොඩ්ඩක් ලිවීමේ ප්‍රමාණය වැඩි වෙනවා. කෙටි ප්‍රශ්න නෙමෙයි ඉන්නේ. ගණනක් හදලා කෙටි උත්තරයක් දෙනවා වගේ නෙමෙයි. යම් පමණකට ලියන්න වෙනවා. මේ ලියද්දි බොහොම පැහැදිලිව ලියන්න ඕනේ. ඕන අපිට ලකුණු ජීව විද්‍යාවේදී ලකුණු අඩු වෙන ප්‍රධාන තැන තමයි ප්‍රශ්න පත්‍රවල උත්තර පත්‍ර පරීක්ෂකවරියක් ලෙස මම දැකපු දේ තමයි මේ කියන්නේ. බොහෝ වෙලාවට ළමයි තමන්ගේ හිතේ තියෙන අදහස වචන වලින් ලියන්නේ නැහැ. හිතේ ටිකක් තියාගෙන තමන්ගේ බොහෝ කෙටි පිළිතුරු දෙනවා. නමුත් ඒ වචන සම්පූර්ණ ලියවෙන්නේ නැතිවීම නිසා ලකුණු අහිමි වෙන. කොතරම් පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක් වත් ජීව විද්‍යාව බොහොම පහසුවෙන් සියලු ලකුණු ගන්න පුළුවන් වුණාට අන්න අර අඩුපාඩු අපි ගොඩක් ළමයින්ට පවතින බව පෙන්නලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන් අපිට සකස් කරගන්න පුළුවන් වුණොත් බොහොම ලකුණු පහසුවෙන්ම ගන්න පුළුවන් කොටසක් තමයි අද මේ සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි සියලුම දෙනාට. ආයුබෝවන්.